සල්ලි කියන්නේ ඇත්තටම පවතින දෙයක්ද? රොබර්ට් කියෝසාකි කියනවා සල්ලි කියන්නේ ඇත්තටම පවතින දෙයක් නෙමෙයි. ඒක අපි හැමෝම එකට පිළිගන්න අයිඩියා එකක් විතරයි කියලා. The rich invent money කියන්නේ තමන්ගේ ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් එක පාවිච්චි කරලා අනිත් අයට පේන්නේ නැති අවස්ථා දකින්න එක. The single most powerful asset we have is our mind. හිතලා බලන්න. ආර්ථික කඩාවැටීමක් තියෙන වෙලාවක සාමාන්‍ය මිනිස්සු බය වෙලා තියෙන සල්ලි ටික හංග ගන්නවා. ඒත් ස්මාර්ට් මිනිස්සු කරන්නේ ලාභෙට තියෙන ඉඩම්, ස්ටොක්ස් වගේ ඇසෙට්ස් මිලදී ගන්න එක. ඔයා හරියට හිතුවොත් එක තප්පරයකින් ලොකු ඩීල් එකක් කරලා ඔයාට මිලියන ගාණක් සල්ලි මවන්න පුළුවන්. මේ චැප්ටර් එකේ තව විශේෂ දෙයක් කියනවා. ඔයාට තේරෙන්නේ නැති ආයෝජන වලට සල්ලි දාන්න එපා. ඔයා මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකකට සල්ලි දාලා ප්‍රේ කර ඉන්නවා නම් ඒක සූදුවක්. If you know what you are doing, it's not gambling. Remember that. මේ දවස්වල මැද පෙරදිග තියෙන අර්බුදය මුළු ලෝකෙටම බලපාගෙන තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ තියෙන opportunities ඔයත් පික් කර ගන්නවද? කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හම්බෙමු. ජය වේවා.